මසකට ලක්ෂ දෙකකට වඩා ආදායමක් ඔයාට හොයන්න පුළුවන් පැෂන් වගාව ගැන තමයි අද මම ඔයාට කියලා දෙන්න යන්නේ. ඉතින් පැෂන් වගාව ආරම්භ කරන්න මූලික අධීරයේදී මොනවා කරන්න ඕන දේවල් තමයි අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් ඔයාටත් පැෂන් වලක් තියෙනවා නම් නිරෝගී එක වලක් තිබුණා නම් ඔයාට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගාව සාර්ථක ඔයාට කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මුලින්ම ඔයා නිරෝගී වලකින් මෙන්න මේ වගේ පැෂන් ගෙඩි කීපයක් තෝරගන්න. පැෂන් ගෙඩි කීපයක් තෝරගෙන මම මේකට පෙනේරයක් තමයි අද භාවිත කරන්නේ. මොකද අපිට ඇට ටික මේක හොඳින් වෙන් කරගන්න අවශ්‍ය නිසා. ඉතින් ඔයා බලන්න මට මේකෙන් පැල බොහෝ ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. අපිට මෙන්න මේ වගේ ගෙඩි 4ක 5ක ප්‍රමාණයක් ගත්තොත්. ඉතින් අර මම කලින් කිව්වා වගේ ඔයා මතක තියාගන්න ඕන ප්‍රධානම දෙයක් තමයි නිරෝගී ගෙඩි කීපයක් මේකට තෝරගන්න. ඉතින් මේවා පෙනේරට දාලා ඔයාට ඔයාගේ අතින් අතුල් වෙන ගමන් මේකේ මේ සිවිය ඉවත් වෙන ගමන් ඒ කියන්නේ අර උඩින් මේකේ පළතුරේ අර රස කොටස තියෙනවනේ ඒ කොටස ඉවත් වෙන ගමන් මෙහෙම අතින් පොඩි කරලා හොඳින් ඔයාට මේක පොඩි කරලා හදා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේකේ ඇට ටික හොඳින් බේරෙනවා. ඉතින් ඒ කියන්නේ මේකේ බීජය කළු පාටට තමයි තියෙන්නේ. කළු පාට ගතිය එන කල්ම මේ විදියට හොඳින් හොද මේ වතුරකට දාලා ඔයාට මේවා කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම ඔයාට මේ දේවල් හැම දෙයක්ම පැහැදිලිව කියලා දෙන්නේ. ඔයාට ඇත්තටම වගාවක් කරගෙන ලොකු ආදායමක් ඔයාට මේකෙන් හදා ගන්න පුළුවන්. ඔයා දන්නවද මේ වෙනකොට පැෂන් කිලෝ එකක මිල එහෙම නැත්නම් මේ වැල් දොඩම් කිලෝ එකක මිල රුපියල් 417 අතර මිලකට යනවා. ඉතින් ඒක කාලෙන් කාලට සමහරක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් හොඳ ආදායමක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාට සෑහෙන කාලයක් මේකෙන් ආදායමක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඔයාට මූලිකවම මේ ටික කරගත්තාම හරිම ලේසියෙන් මේ ව්‍යාපාරයට ඔයාට පටන් ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම මේකට තවාණක් පාවිච්චි කරනවා. ඉස්සරලාම ඇට තවන් දාලා අපි පැල කරගෙන ඉන්න ඕනනේ. ඒක නිසා ඒකට මම වැලි පස් ඒ වගේම තමයි කොම්පෝස්ට් පස් එකතු කරලා මෙන්න මේ විදියට හොඳින් මේ පස් මිශ්‍රණය හදාගත්තා. ඉතින් ඔයාලට මේක ගැන ගැටලු තවදුරටත් තියෙනවා නම් ඔයා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ දේවල් වලට. ඔයාට මම පිළිතුරු ඉක්මනට අරගෙන එන්නම්. ඉතින් ව්‍යාපාරයක් කරන්න ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔයා වෙනුවෙන් තමයි මම මේ මූලික වශයෙන් මේ පැෂන් වගාවේ මූලික මදියර ඔයාලට මේ විදියට ගෙනාවේ. ඉතින් ඒ වගේම තමයි දැන් මෙන්න මේ විදියට දැන් පැෂන් අට ටික අපි වෙන් කරගත්තානේ. ඉස්සෙල්ලාම මේ පස් මිශ්‍රණයට මේක තවන් වලට දාන්න අපිට අදාළ විදියට පස් ටික දාගත්තා. ඊට පස්සේ මම මේකට වතුර ටිකක් ස්ප්‍රේ කරගත්තා. එතකොට පස් වල තෙතමනේ තියෙන නිසා මේක ඉක්මනින් වර්ධනය වෙන්න මේක ගොඩාක් උදව් වෙනවා. ඉතින් ඔයා දැක්ක මම පෑනක් පාවිච්චි කරලා තමයි මේකේ සිදුර මේක හදාගත්තේ. ඉතින් ඔයාට මේක ඇඟිල්ලෙන් උනත් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට සිදුරට මේවා කරලා ඔයාට කීපයක් ඒකට දාන්න පුළුවන්. ඉතින් එක එක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 3-4ක් එකකට දැම්මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි සමහරක් වෙලාවට සමහර බීජ මේකේ හොඳ නැති බීජයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒවත් අයින් වෙනවා. එතකොට හොඳම බීජ වලින් ඔයාට පැලයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් කාරණාව තමයි මේ පැෂන් වගාවේදී පැෂන් පැලය අපිට බලා ගන්න පුළුවන් දවස් 20ත් 23ක් විතර වගේ අතර කාලයක් මේ සඳහා ගත වෙනවා. ඒ වගේම තමයි ඔයා මේකට වතුර සාමාන්‍ය විදිහට වතුර දුන්නාම ඇති ගොඩාක් මේකට වතුර දාන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේම තමයි මම ඔයාලට කිව්වා වගේ දැන් මේ පැෂන් කියන දෙයට ඉල්ලුම ලංකාවේ වගේම පිටරටත් තියෙනවා. ඉතින් ඔයාලට පිටරට වෙළඳපළ හරහා මේවා පිටරටවල් වලට යවන්න පුළුවන්. මොකද ලංකාවේ වගේ අර කෙමිකල් වර්ග වලින් පාන වර්ග ගොඩක් ලංකාවේ නිෂ්පාදනය වලත් පිටරටවල සම්පූර්ණයෙන්ම ස්වභාවික පානයන් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒක නිසා මේ වැල් දොඩම් එහෙම නැත්නම් පැෂන් වලට ගොඩාක් හොඳ ඉල්ලුමක් පිට රටවල තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔයා හිතන්න ඔයා අක්කර භාගයක මෙන්න මේක හැදුවොත් එහෙම ඔයාට මාස 6කින් විතර මාස 4 වගේ ඉඳලා මේකේ ගෙඩි ඔයාට බලා ගන්න පුළුවන්. ගෙඩි එන්න පටන් ගන්නවා. හැබැයි ඔයාට ඉතින් හොඳටම හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් විදිහට ඔයාට මේකේ ගෙඩි කැඩෙන්න නම් මාස 6ක විතර වගේ කාලයක් යනවා. හැබැයි ඉතින් මාස 6ක් ගියාට ඔයාට දිගු කාලීනව ආදායම් ලබන්න පුළුවන් භෝගයක් මේක. ඉතින් ගොඩාක් හොඳ ආදායමක් ඔයාට මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මුල් කාලේදී තමයි ටිකක් මේකට මහන්සි වෙන්න ඕනේ. ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට මේක බලාගත්තාම ඇති. ඒක නිසා කිසිම අපහසුාවක් නැහැ. ඔයා දැනට රැකියාවක් කරන කෙනෙක් වුණත් ඔයාට මේ ව්‍යාපාරයට අත තියන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තවන් දාපුවාම ඔයා නිතරම බලන්න මේකට කෘමිසත්තු එන්න පුළුවන්. මුල්ම අර පැලේ එළියට එනකොටම වගේ සමහරක් වෙලාවට පණුවෝ එහෙම නැත්නම් සත්තු හානි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් වැදගත්ම දේ තමයි මේ පස් මිශ්‍රණය.
ඉතින් පස් මිශ්‍රණය ඔයා හොඳටම හදාගන්න මතක තියාගන්න. මොකද කොම්පෝස්ට් වගේ දෙයක් පාවිච්චි කරොත් තමයි අපිට ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා දැක්ක මම මේ පෙන්නපු පැල තවානේ මුලින් ටික ටික සමහරක් පැල පරක් වෙලා යනවා, සමහරක් පැල ඉක්මනින් එනවා. ඉතින් ඒ වගේ වෙනස්කම් තිබුණා. ඉතින් මේ වෙනකොට මගේ ෆැෂන් පැල ටිකක් ලොකු වෙලා තියෙන්නේ. මම ඔයාලට ඊළඟ අදියරේදී කරන දේවල් මේවා කොහොමද මම මේ වගාව කරගෙන යන්නේ කියන එක ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලාත් මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයා කැමති නම් like එකක් දාන්න. ඔයාගේ යාළුවොත් එක්කත් share කරන්න. එහෙනම් ඔයාලට සුබම සුබ ජයග්‍රාහී දවසක්.